හායි ඔන්න අද අපි යන්නේ දිව්‍ය ලෝකෙන් වැටිච්ච කෑල්ලක් බලන්න. ඉතින් අපි බලමුද දිව්‍ය ලෝකෙන් කඩාගෙන වැටිච්ච මේ ලස්සන කෑල්ල තියෙන කොහෙද කියලා. අද අපේ මාතෘකාව වෙන්නේ පේරදෙණිය විශ්වවිද්‍යාලය. ඉතින් පේරදෙණිය විශ්වවිද්‍යාලයට වසන්තය අරගෙන එන ලස්සන රොබරෝසියා වසන්තයයි කහමල් වසන්තයයි බලන්න යන තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. පේරදෙණිය සරසවි භූමියම අලංකාරවත් කරන්න පුළුවන් මේ රොබරෝසියා මල් වලටයි කහමල් වලටයි. ඉතින් දිව්‍ය ලෝකෙන් කඩාගෙන වැටිච්ච කෑල්ලක් වගේ තමයි මේ මල් පිපෙන කාලෙට සරසවි භූමිය පේන්නේ. කහ පාටින් බැඳපු වියන් වගේ ලස්සනට මුළු වැල පුරාවටම මේ පිපිලා තියෙන මල් වලට කියන්නේ බලල් පහුරු මල් කියලා. බලල් පහුරු කියන්නේ වැල් ශාකයක්. ඉතින් මේ වැල ගහවටේ ගිහිල්ලා තමයි මේ විදිහට විචිත්‍රවත් එක පෙළට පිපෙන මල් වැල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බැලූ බැල්මටම ගහෙන් නැලෙන මල් වැල් වගේ පේන මේවා මේ වැල් දිගේ ඇවිල්ලා තමයි පිපිලා තියෙන්නේ. මේ බලල් පහුරු මල් වල ලස්සන වගේම තමයි මේකටම ආවේනික වෙච්ච ඊටම සෞම්‍ය සුවඳක් මේ මල් වල තියෙනවා. ඉතින් මල් පිපෙන කාලෙට මුළු පළාතම සුවඳවත් කරන්න මේ මල් වැල් වලට පුළුවන්. කැමරාවලට පේනවට වඩා පියවියසින් බලද්දී ඇත්තටම මේ වැල් මේ තැන් ගොඩාක් ලස්සනයි. බලන්නකෝ කැමරාවට උනත් කොච්චර ලස්සනට මේ තැන් පේනවද කියලා. බැලූ බැල්මටම ඇස් කඩාගෙන යන කහ පාටකින් යුක්ත වෙන මේ මල්වලටම විශේෂ වෙච්ච ආවේනික සෞම්‍ය සුවඳක් තියෙනවා. ඉතින් බඹරු මේ මැස්සෝ මෙන්න මේ අයත් වසන්තය විඳින්න මේ බලල් පහුරු වැල්ලට එනවා. ඉතින් මේ බලල් පහුරු මල් වලින් ගස් හැඩවෙන මේ කාලෙට මේ ගස් ළඟ නම් කොයි වෙලාවකවත් සෙනඟ අඩු වෙන්නේ නැහැ. උදේ ඉඳන් හවස් වෙනකම්ම එක වගේ සෙනඟ පිරෙනවා මේ මල්වල බලන්න. බලල් පහුරු මල් වගේම ඊට නොදෙවෙනි ලස්සනක් තියෙන තවත් වසන්තයේ හැඩ කරන මලක් තමයි රොබරෝසියා මල් කියන්නේ. ඉතින් මේ රොබරෝසියා මල් වලිනුත් සරසවි භූමියට ලැබෙන අමුතුම ලස්සනක්. බැලූ බැල්මටම රෝස පාටින් පිරිච්ච මේ රොබරෝසියා ගස් දැක්ක ගමන්ම අපට මතක් වෙන්නේ ජපානයේ සකුරා මල්. ඉතින් මේ රොබරෝසියා මල් වලින් ගස් පිරෙන කාලෙටත් පේන්නේ සකුරා මල් වලින් ගස් පිරලා වගේ. සකුරා කිව්ව සැනින්ම ජපානයේ මතක් වෙන තරමටම සකුරා මල් නිසා ජපානයේ හැඩ වෙනවා. අපි ඉන්න රටෙත් පාරවල් දිගට මේ යායට පිපෙන රොබරෝසියා මල් පැල කරත් කොච්චරනම් ලස්සන වේවිද අපේ රට. එහෙම වුණත් ජපානයේ සකුරා මල් වසන්තය බලන්න යනවා වගේම සංචාරකයෝ පවා ලංකාවේ රොබරෝසියා වසන්තය බලන්න පෙළඹ වෙන්න පුළුවන්. ඒ තරමටම ලස්සනයි මේ රොබරෝසියා ගසත්. ඉතින් මෙන්න මේ වගේ මල් වලින්ම සරසවි භූමිය පිරීලා තියෙන නිසා තමයි මම මුලින්ම කිව්වේ දිව්‍ය ලෝකෙන් කඩාන වැටිච්ච කෑල්ලක් කියලා. දිව්‍ය ලෝකෙන් වැටුණු කෑල්ලක් තරමටම මේ මල් කාලයට සරසවි භූමිය ලස්සනයි.
තවත් රොබරෝසියා වගේම උස ගහක පිපෙන මලක් තමයි මේ කහපාට මල. ඒකට කියන නම නම් මං හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාගෙන යන්න. යායට පිපෙන කහපාට රෝස පාට මල් දැක්කහම මට නම් හිතුනේ ස්වභාව ධර්මයේ තරම් ලස්සනට පාට ගලපන වෙන කිසිම දෙයක් නැතුව ඇති කියලා. ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.